Hello! Welcome to Hello Dash YouTube channel. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා ටුවර් එකක් ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මට හිතුණා ඒ ගැන පොයින්ට්ස් ටිකක් කතා කරන්න. මේ පොයින්ට්ස් ටික මම ඔයගලන්ට කියන්නේ මගේ travel experience එක්ක ඒ වගේම මම තව හොයපු පොයින්ට්ස් උත් එක්ක. ඒ නිසා මේ පොයින්ට්ස් ටික එක එකනාගේ එක්ස්පීරියන්ස් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ පොයින්ට්ස් ටික first time travel කරන කෙනෙක්ට වගේම ළඟදී ටුවර් එකක් යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි කතා කරමු මේ ගැන. ෆස්ට් පොයින්ට් එක තමයි ඔයාගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. මේකට මම ඔයාලට පොඩි රෙකමෙන්ඩේෂන් එකක් කියන්නම්. ඔයා ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කෙනෙක් නම් තායිලන්ඩ්, මැලේසියා, සිංගප්පූර්, ඩුබායි ඕ මොල්ඩිව් සිලෙක්ට් කරගන්න. ඇයි මම එහෙම කියන්නේ? මේ කන්ට්‍රීස් වලට ඔයගලන්ට දරන්න පුළුවන් කොස්ට් එකකට ට්‍රැවල් කරලා ඉන්න පුළුවන්. ඒ වගේම වීසා ප්‍රොසෙස් එකත් ලොකු අමාරුවක් නැති නිසා ඔයගලන්ට මේ ටුවර් එක ගිහිල්ලා ඉන්න පුළුවන්. ඔයගලන් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න කන්ට්‍රි එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ යන්න හිතාගෙන ඉන්න ඩේට් එකක් ෆික්ස් කරගන්න එක. ඒකත් එක්කම යන්න හිතාගෙන ඉන්න කී දෙනෙක් එක්කද? ඒ කියන්නේ ඔයගලගේ යාළුවෝ එක්කද, ෆැමිලි එකත් එක්කද, ගෲප් ටුවර් එකක්ද මේ ටික ඔයගලන් ඩිසයිඩ් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයගලන් ටුවර් එකක් ඕගනයිස් කරගන්න ඕනේ කොච්චර කාලයකට කලින්ද? මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයගලන්ට at least මාස 3කට කලින්වත් ටුවර් එකක් ඕගනයිස් කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයත් එක්ක තව කවුරු හරි යනවා නම් එයා සමහර වර්ක් කරනවා ඇති, එහෙම නැත්නම් බිස්නස් කරනවා ඇති. එයාලට කලින්ම නිවාඩු ගන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ දේවල් කලින්ම ඕගනයිස් කරගන්න අඩුම තරමේ මාස 3කට කලින්වත් ටුවර් එකක් ඕගනයිස් කරගන්න. සෙකන්ඩ් පොයින්ට් එක ගැන කියන්න කලින් මේක කියන්න ඇත්තටම මගේ රෙකමෙන්ඩේෂන් එක. ඔයගලන් ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කෙනෙක් නම් ට්‍රැවල් ඒජන්සියක් කරා යනවා නම් හොඳයි. හැබැයි සමහරක තනියෙන් ට්‍රැවල් ඒජන්සියක් නැතුව තනියම ටුවර් එක ඕගනයිස් කරලා යනවා. හැබැයි ඔයගලා මුකුත් නොදන්න කෙනෙක් නම් ඔයගලන්ට කිසිම ඩවුට් එකක් රිස්ක් එකක් නැහැ. නොදන්න රටකට ගියාම ඒජන්ට්ලා අපිව ගයිඩ් කරන හැම වෙලේම. එතකොට ඔයගලන්ට කිසිම බයක් නැතුව ඔයගලන්ගේ ටුවර් එක හරි සතුටින් ගිහිල්ලා රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ටුවර් එකක් යනවා නම් එහෙම තමයි කරන්නේ. එතකොට අපි තායිලන්ඩ් ටුවර් එක ගැන කතා කරොත් ඒකෙදී අපි මුලින්ම ට්‍රැවල් ඒජන්සියක් ගැන බලනකොට බැලුවේ යාළගේ කස්ටමර් සර්විස් එක කොහොමද කියලා. ඒ කියන්නේ කස්ටමර්ට කොහොමද යාලා කතා කරන්නේ, ළඟට යාලා අපිව ෆලෝ අප් කරනවද, එහෙම වගේම ගයිඩ් කරන්නේ කොහොමද, ඒ හැමදේම අපි බලලා තමයි ට්‍රැවල් ඒජන්සිය සිලෙක්ට් කරගත්තේ යන්න. හරි. ඔයාලා යන්න හිතාගෙන ඉන්න කන්ට්‍රි එක, ඒ කියන්නේ ට්‍රැවල් කන්ට්‍රි එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා කැමති නම් ට්‍රැවල් ඒජන්සියක් කරා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට තනියෙන් ටුවර් එක ඕගනයිස් කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයගලන් සාමාන්‍යයෙන් මේකෙදි බලන්න ඕනේ ඔයගලන් දැන් ට්‍රැවල් ඒජන්සියක් කරා යනවා නම් ඒ ටුවර් පැකේජ් එක, සයිට් සීයින්ග්ස්, ඒ වගේම මේ ටිකට්ස්, මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන දේවල් මේ හැමදේම බලන්න ඕනේ. ඒ තරම් නෙමෙයි ඔයගලන් තනියෙන් ටුවර් එකක් ඕගනයිස් කරගෙන යනවා නම් ඔයගලන්ට මේවා තනියෙන්ම චෙක් කරලා කරගෙන යන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ ටුවර් එක අපි ගෙවන ගානට කොච්චර දවසකටද තියෙන්නේ කියලා ඔයගලන් බලන්න අනිවාර්යයෙන්ම. එක්සැම්පල් එකක් විදියට දැන් අපි තායිලන්ඩ් ටුවර් එක මම කියන්නම්. ඒක අපි තිබුණේ 4 nights 5 days ටුවර් එකක්. ඒකේදී ඔයගලන් ට්‍රැවල් ඒජන්සියක් කරා යනවා නම් ඔයගලන්ගේ ටුවර් ඩීටේල්ස්, ඒ කියන්නේ ටුවර් අයිටනරි එක දෙන හොඳට කියවන්න. ඒකේ තියෙන ඉන්ක්ලූෂන්ස් වලට තියෙන දේවල් වල තියෙන එක්ස්ක්ලූෂන්ස් උත් තියෙන. එක්ස්ක්ලූෂන්ස් කියන්නේ ඔයගලන්ට ටුවර් පැකේජ් එක දෙන්නේ නැති දේවල්. එතකොට ඒකෙදි ගොඩක් කරලා ඉන්ෂුරන්ස් සමහරක් ඒවල නැහැ. ඒ වගේම ඔයගලන් shopping කරන expenses දෙන්නේ නැහැ. මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම cancellation policy මේ හැමදේම ඔයගලන් බලන්න. හරි. third point එක තමයි check the tour details. ඒ කියන්නේ ඔයගලන් travel agency එකකින් යනවා නම් එහෙම නැත්නම් ඔයගලන් තනියෙන් උනට ටුවර් එකක් organize කරගන්නවා නම් ඒ ටුවර් පැකේජ් එක ගැන පොඩ්ඩක් අවධානය දාන්න. ඒ කියන්නේ travel agency යනවා නම් ඒ travel agency පැකේජ් එකේ inclusions, exclusions mention වෙනවා. ඊළඟට ටිකට් එක, ඊළඟට සයිට් සීන්ස් ගැන මේ හැමදේම mention වෙනවා. ඒව ගැන ඔයගලන් හොඳට කියවලා බලලා අවබෝධයක් ගන්න. තනියෙන් ගියත් ඔයගලන්ට ටිකට් එක ගැන ඔයගලන් අරන් යන luggage එක weight එක ගැන මේ හැමදේම බලන්න ඕනේ. ටුවර් එකක් යනවා නම් වැදගත් වෙන්නේ හතරවෙනි පොයින්ට් එක තමයි ඩොකියුමන්ට්ස්. ඇත්තටම හතරවෙනි පොයින්ට් එක වල මේකත් හරිම වැදගත් පොයින්ට් එකක්. ගොඩාක් වෙලාවට ඩොකියුමන්ට්ස් වලට ඔයගලන්ට සබ්මිට් කරන්න තියෙන පාස්පෝර්ට් එක, ඊළඟට ෆොටෝස් වගේ දේවල්. හැබැයි සමහරක් රටවල් වලට ඔයගලන්ට ඊට එහා කියන්නේ ට්‍රාන්ස්ලේට් කරපු බර්ත් සර්ටිෆිකේට්, මැරේජ් සර්ටිෆිකේට් එහෙම දෙන්න වෙනවා වීසා ප්‍රොසෙස් එකට. ඉතින් ඒක කන්ට්‍රි එකෙන් කන්ට්‍රි එකට ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේවා ඔක්කොම අපි ට්‍රැවල් ඒජන්සියක් කරා යනවා නම් අපිට තියෙන ඩොකියුමන්ට්ස් ටික යාළුවට සබ්මිට් කරාම යාළුවා අපේ වැඩ ටික කරලා දෙනවා. ඒක හරිම ලේසි. ඊළඟට වැදගත් වෙන පස්වෙනි පොයින්ට් එක තමයි
ඕගලන් නොලෙජ් එක ගන්න ඕනේ ටුවර් එකක් යනවා නම්. මේක ලොකු දෙයක් නෙමෙයි. ඕගලන් පුළුවන් තරම් ඕගලන් කියන්නේ ඩෙස්ටිනේෂන් එක සිලෙක්ට් කරගත්තට පස්සේ YouTube එකෙන් TikTok එකෙන් ඕගලන් යන්න ඉන්න කන්ට්‍රි ගැන පොඩ්ඩක් අප්ඩේට් වෙන්න. සාමාන්‍ය ෆොරිනර්ස්ලා වුණා ලංකාවට එනකොට එහෙම අප්ඩේට් වෙනවනේ. එතකොට ඕගලන් ඒ රටවල තියෙන shopping කරන් තියෙන places, ඒ වගේම යන්න තියෙන sight scenes, මේ වගේ ගොඩාක් දේවල් ගැන අප්ඩේට් වෙන්න. ඒක ඕගලන් හැමෝටම ලේසි සහ පහසුයි ඒ රටකට ගිහිල්ලා ටුවර් එක යනකොට. ඉතින් අපි නම් සාමාන්‍යයෙන් අපි තායිලන්ත ටුවර් එක යනකොට අපි සෑහෙන TikTok එකෙන් YouTube එකෙන් වීඩියෝස් බැලුවා. අපි අප්ඩේට් වුණා එහි තියෙන shopping places ගැන, යන්න ඕනේ time එක ගැන, cost එක ගැන, සමහර බඩුවල ඒ වගේ අපි පොඩි knowledge එකක් ගත්තා ඇත්තට මේකෙන්. ඔය හින්දා මම ඔයගලන්ට recommend කරන්නේ ටුවර් එකක් යනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම social media වලින්, විශේෂයෙන්ම TikTok YouTube වලින් ඔයාලා යන්න ඉන්න country ගැන පොඩ්ඩක් බලන්න. මම නම් ඒක personally හරි මාස දෙයක්. මොකද අපිට පොඩ්ඩක් ඒක අප්ඩේට් වෙන්න පුළුවන් වගේ අපි පොඩ්ඩක් ආසයි ඒ දේ බැලුවම අපිට ඒ රටට යන්න පොඩි මොටිවේෂන් එකක් එනවා කියලා මට හිතෙනවා. අනිත් එක තමයි මේකත් ටිකක් වැදගත් පොයින්ට් එකක්. මොකද ඔයගලන් ඒ රටකට යනකොට ඔයගලන්ගේ cost එක පොඩ්ඩක් බලන්න කොච්චරක් යනවද කියලා. විශේෂයෙන් ඔයගලන් shopping කරන්න යන cost එක බලලා extra expenses වල පොඩි ගාණක් තියාගන්න. හේතුව තමයි සමහරක් අයට බෙහෙත් ගන්න ඕනේ වෙනවා හෙට ගියාට පස්සේ. ඒ කියන්නේ medicines එහෙම නැත්නම් emergency situations වලට ඔයගලන්ට සල්ලි ඕනේ වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ගේ shopping කරලා බර වැඩි වුණොත් ඔයගලන්ට වැඩිපුර ගෙවන්න luggages වලටත් ඔයගලන් ගාව පොඩි මුදලක් තියාගන්න ඕනේ. ඒ නිසා extra expenses වල පොඩි ගාණක් අතේ තියාගන්න. මට ඒ ගාණ හරියටම ඔයාලට කියන්න බෑ. ඔයගලන්ට හිතන විදිහට එක තියාගන්න. අනිත් එක meals වලට. කියන්නේ සමහර travel agents වලින් අපිට දෙන්නේ BB කියන්නේ breakfast and breakfast එක හම්බ වෙනවා. ඒ වගේම bed එක හම්බ වෙනවා hotel එකේ. එතකොට අනිත් meals ඔයගලන් outside වලින් ගන්න ඕනේ. එතකොට ඒවටත් ඔයගලන් cost එක අවින් කරගන්න. අපි නම් සාමාන්‍යයෙන් Thailand tour එකේදීත් එහෙම කරා. ඊළඟට tour එකට යන්න කලින් දවසේ මොනවද කරන්න ඕනේ? යන්න කලින් දවසේ ඔයගලන් මතක් කරලා checklist එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයගලන් අරන් යන්න ඕනේ දේවල්, ඊළඟට hand luggage එකට ඔයගලන් අරන් යන්න ඕනේ දේවල්, ඊළඟට chargers, medicines, ඒ වගේ දේවල් checklist එක ඔයගලන් හදාගන්න. ඊළඟට අපි නම් සාමාන්‍යයෙන් යන දවසේ මම address එක mention කරලා පොඩි tag එකක් හදාන්න bag එකේ ඉල්ලනවා. හේතුව මගේ bag එක lost වුණොත් මට හොයාගන්න ලේසි වෙන්න. ඊළඟට bags and locks මේ වගේ දේවල් ගන්න. කැමති නම් snack එකක් පොඩියක් hand luggage එකට දාගන්න පුළුවන්. ඒ වගේම පොඩි බබාලා අරන් යනවා නම් එයාලට ඕනේ දේවල් අරගෙන තියාගන්න යන්න කලින් දවසේ. එතකොට යන දවසේ එයාපෝට් එකට අඩුම තරමේ පැය 4කට කලින් යන්න. එතකොට ඊළඟට මතක් කරලා යන දවසේ උදේ හරි ෆ්ලයිට් එක තියෙන රෑ නම් උදේ හරි එහෙම නැත්නම් උදේ යන තියෙන රෑ හරි ඔයගොල්ලන් රීචෙක් කරන්න ඔයගොල්ලන් අරන් යන දේවල්. ඊළඟට ඔයගොල්ලන්ගේ විශේෂයෙන්ම medicines, ඊළඟට ඔයගොල්ලන් අරන් යන ඔයගොල්ලන්ගේ අත්‍යවශ්‍ය charges වගේ දේවල් නැවත රීචෙක් කරන්න. අනිත් වැදගත්ම පොයින්ට් එක තමයි යන දවසේ මතක් කරලා passport එක, tickets, ඊළඟට අනිවාර්යයෙන්ම hotel එකේ මොන හරි voucher එකක් තියෙනවා නම් hotel එකේ document එකක් තියෙනවා ඒක ඒ ඔක්කොම රීචෙක් කරන්න යන දවසේ උදේ හරි අනිවාර්යයෙන්ම මේ ටික වෙනම ඔයගොල්ලෝ තියන ෆෝන් එකේ තියාගන්න. හදිසියෙ ෆෝන් එකේ ටෙක්නිකල් ඉෂුව එකක් ආවොත් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් වෙන්න print කරලා හරි තියාගන්න අනිවාර්යයෙන්ම එයාපෝට් එකට යන්න කලින්. එතකොට මේ සමහරක් අය මගෙන් එක එක දේවල් අහලා තිබුණා. එතකොට මගේ hand luggage මම ගොඩාක් වෙලාවට අරගෙන යන්නේ මගේ medicines, ඊළඟට charges වගේ දේවල්. ඊට අමතරව මම අරගෙන යන documents. ඔයගලට hand luggage එකේ අරගෙන යන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයගලගේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග, ඊළඟට charge එක, ඊළඟට documents, ඒ කියන්නේ passport, ඔයගලගේ visa හෝ tickets ඒ වගේ documents අරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට ඕන නම් snack packet එකක් වගේ එකක් අරගෙන යන්න පුළුවන්. ඒක අනිවාර්ය නෑ. ඒ වගේ දේවල් තමයි hand luggage එකේ අරගෙන යන්න පුළුවන් සාමාන්‍යයෙන්. කියන්නේ ඔයගලන්ට ඒ වෙලාවේ ගන්න ඕන දේවල්, ඒ වගේම සල්ලි. ඔයගලගේ සල්ලි එහෙම අරගෙන යනවා නම් මාරු කරගන්න ඒවා ඔක්කොම ලංකාවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කොහොමත් තායිලන්ඩ් වගේ යනවා නම් ෆ්ලයිට් එක යනකොට අනිවාර්යයෙන්ම බාත් තමයි ඕනේ වෙන්නේ ෆ්ලයිට් එකේ මීල්ස් ගන්නවා නම් සල්ලි දීලා. ඉතින් ඇත්තටම මේ ටුවර් එකක් ඕගනයිස් කරගන්නවා කියන අමාරු දෙයක් නෙවෙයි. ඔයගලන්ට හරි ලේසි. ඉතින් මම මේ පොයින්ට්ස් ටික ඔයගලන්ට කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එක. ඒ වගේ මම හොයලා බලපුවත් එක්ක. ඉතින් ඔයගලන්ට ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන පොයින්ට්ස් තියෙනවා නම් ඒවා කන්සිඩර් කරන්න. ඉතින් මම විශ් කරනවා ඔයගලන් හැමෝටම ලස්සන ඔයගලන් ආස කරන ඩ්‍රීම් කන්ට්‍රි එකට ඉක්මනටම යන්න ලැබෙන්නේ කියලා. ඉතින් මට හිතුණා ඔයගලන්ට පොඩි පොයින්ට් එකක් පෙන්නන්න. ඉතින් ඔයගලන් ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මෙමරිස් මේ වගේ බුක් එකක අලව ගන්න. ඉතින් මේ මම ඔයාලට ඒවා පෙන්නන්න.
ඉතින් මේ තියෙන්නේ මං එක එක රටවල් එකතු කරගත්ත මෙමරීස්. ඉතින් අලුත් වීඩියෝ එක ආයෙත් හම්බෙමු. බයි.